අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස රෝල්ස් හදාගන්න විදිය. අවශ්‍ය ද්‍රව්‍ය හදා ගැනීමට පාන් පිටි 250යි ලුණු කුඩු තේ හැඳි කාලයි අපි බොන මොන හරි පිටි වර්ගයකින් මේ සැහැන්දක් දාලා වතුර කෝප් එකමාරක් දාලා උකුත් නැති ගණක් නැති බැට එකක් සාදා ගන්න. සාදා ගැනීමට තෙල් ටිකක් රත් කර අපි හෙට සුදු ලුණු දමා ගන්නවා. ඉන්පසු කපාගත් ලුණු දමා ගන්න. ඉන්පසු කරපිංචා දමා ගන්න. ගම්බිරිස් කුරු ටිකක්, කෑලි මිරිස්, මිරිස් කුඩු මිශ්‍රණයට දමා ගන්න. ලුණු කුඩු ටිකක් දමා මේ සියල්ල මිශ්‍ර කර ගන්න. ඊපස්සේ අපිට පොඩි කරගත් සැමන් ටික දමා මිශ්‍ර කරගන්න. ඊට පස්සේ තම්බාගත් අලු මිශ්‍රණය දමා ගන්න. ඊපස්සේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයේට දෙහි බිඳු 2-3ක් එකතු කරගන්න. ෆිඩින් එකෙන් මේ සැහැන්දක් අරගෙන මැදට තබා මේ විදියට ලස්සනට නමා ගන්න. රෝල්ස් එක පිටි මිශ්‍රණයේ තවරා බිස්කට් කුඩු වල දමා කෙමරු තෙලේ වැද ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස රෝල්ස් ටිකක් ගෙදරදීම හදාගන්න.